හෙල්ලෝ බොයිස් අද ගෙන හැල්ලා තියන්නේ ඉතා වැදගත් වීඩියෝ එකක්. මොකද කිව්වොත් එහෙම මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා ඇති පිරානා ඇලිගේටර් ගා ඊට පස්සේ රෙඩ් ලයින් ස්නේක් හෙඩ් තා මොනවද පිරානා රෙඩ් ලයින් ඇලිගේටර් රෙඩ් ලයින් ස්නේක් හෙඩ් කියන හතර දෙනා තහනම් කරලා තියෙනවා ලංකාවේ. කියන්නේ බෑන් කරපු ෆිෂ් විදිහට තමයි මේ ලංකාවේ තියෙන්නේ. හරිද? ඒ හින්දා විශේෂයෙන් කියන්න ඕනේ මේක මේ අර ආවට ගියාට කරන්න ඕන තියන්නේ මේක හරියට රෙජිස්ටර් කරගන්නේ කොහොමද කියලා තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඔයගොල්ලෝ මේ මෙහෙම මේ දඩ ගහනවා නම් මම කිව්වට බයලා ඇරලා මාළු ඇලවල් වලට දාන්න ඒවට යන්න එපා. මොකද කිව්වොත් එහෙම ඇලවල් වලට දැම්මොත් එහෙම ලොකු කරදරයක් වෙනවා. පිරානා වගේ මාළු අභිජනනය වෙලා ඊට පස්සේ ලංකාවේ මත්ස්‍ය සම්පත නැති වෙලාම යන්න පුළුවන්. ඒ කියන්නේ චාන් ඔරියන්ටලිස් වගේ ලංකාව විතරක්ම ඉන්න මාළු. ඒ කියන්නේ දුර්ලභම මාළුත් වත වෙන්න පුළුවන් මේ වගේ වැඩ හින්දා. ඒ හින්දා කියන්න ඕනේ ඔයගොල්ලන්ට මාළු හදන්න බැයි නම් හදන්න පුළුවන් කෙනෙක්ට දෙන්න. ඒ කියන්නේ කඩේකට හරි කමන්නේ දෙන්න ඇලවල් වලට දාන්න යන්න එපා. මොකද ඇලවල් වලට දැම්මොත් ලොකු කේස් එකක් යනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ තියෙන්නේ රෙජිස්ටර් කරගන්නේ කොහොමද කියලා ඔයාගේ බෑන්ඩ් ෆිෂ් ඉන්නවනම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි වීඩියෝ එකේ මුලින්ම මම කියන්නම් මේක මම මේ ගත්තේ ලින්ක් එක ගත්තේ UTR Aqua කියලා ලංකාවේ channel එකකින් WhatsApp channel එකකින් එයා UTR Aqua එකෙන් ගොඩක් මේ group වලට දාලා තිබ්බා මාළු විකුණන මිලදී ගන්න group වලට. ඒකෙන් තමයි මාත් මේ ලින්ක් එක ගත්තේ. මෙහෙමයි රෙජිස්ටර් කරන්න කියලා. ඒක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. හැබැයි මොකක් හරි දෙයක් කියලා ඔයගොල්ලෝ ලොකුවට අභිජනනය කරනවා නම් මේක රෙජිස්ටර් කරන්න වෙනවා. ඔය කෙනෙක් දෙන්නෙක්යි හදනවා නම් එහෙම ලොකු කේස් එකක් නැහැ. හැබැයි පොලිසියට අනම්ම නම් එහෙම මේ කවුරු හරි ගිහින් ගියොත් දන්නවනේ. ඉතින් ඔය ගෙවල් අහලා පහලා ඉන්නවනේ චීත්. මේ එම් ගිහිල්ලා කරලා කිව්වොත් එහෙම කේස් යන්න පුළුවන්. ඒකයි මම මේ කියලා දෙන්නේ කොහොම මේක රෙජිස්ටර් කරගන්න කියලා. මේකේ පල්ලේ තොරතුරු ටිකක් තියෙනවා යට මේ මෙතන. මොනස්ටර් මත්ස්‍යයන් පිළිබඳ ඔබට කෙටි තොරතුරු බිඳක් කියලා තියෙන්නේ. පළවෙනි එක තමයි මෙම මසුන්ගේ නිජබිම ශ්‍රී ලංකාව නොවන බව ඔබ දන්නවද? ලංකාව නෙවෙයි නිජබිම පිරානා ඇලිගේටර් ස්නේක් රෙඩ් ලයින් ස්නේක් හෙඩ්ලා හැම ලංකාවේ මාළු නෙවෙයි. පිරානා ගත්තොත් එහෙම ඇමේසන් ගඟේ ඒ වගේම ඇලිගේටර් ස්පොටඩ් ගත්තොත් එහෙම ඒත් ඇමරිකාව පැත්තේ මං හිතන්නේ. ඊට පස්සේ රෙඩ් ලයින් ස්නේක් හෙඩ් ගත්තොත් ඒත් පිටරට මාළුවෙක්. ලංකාවේ මාළු නෙවෙයි මේගොල්ලෝ. හරි ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ මත්ස්‍යයාගේ වැඩි කොටසකගේ ආහාරය වන්නේ කුඩා මත්ස්‍ය පැටවුන් බව. ඔය කොහොමත් වෙනවනේ එහෙනම් මොන්ස්ටර් ෆිෂ් කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි කරුණ මේ මන්සුන්ගේ වැඩිමේ ප්‍රමාණය ගැන ඔබ යම් හෝ දැනුමක් තිබෙනවද? රෙඩ් ලයින් ස්නේක් හෙඩ් ගත්තොත් එහෙම වාර්තා වෙලා තියෙන විදිහට අඩි 6ක් 5ක් විතර ලොකු වෙච්ච මාළු වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ පිරානා අඩියක් 1.5ක් වගේ ලොකු වෙනවා. ඇලිගේටර් ගානන් අඩි 5ක් 4.5ක් වගේ ලොකු වෙනවා. ඊට පස්සේ තාම මොකද පිරානා ඇලිගේටර් ගා රෙඩ් ලයින් ස්නේක් හෙඩ් මන්නයා. ඊට පස්සේ මන්නයා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අඩි 2.5ක් 3ක් වගේ ලොකු වෙනවා. 4 ඔබ මෙම මත්ස්‍යයන් ස්වභාවික පරිසරයට මුදා හැරීමෙන් සිදුවිය හැකි විවසනය ගැන දැනුවත්? ඒක තමයි මම මුලින්ම කිව්වේ. 5 දැනට ශ්‍රී ලංකා රජය විසින් තහනමට ලක් කර ඇති මත්ස්‍යයන් පිළිබඳ ඔබ දැනුවත්ද? ඔව්. මේ දවස්වල ගොඩක් ප්‍රවෘත්ති වල එහෙමත් ගියා. ඔබ ළඟ දැනට ඇති මොන්ස්ටර් වර්ගයේ මසුන් ඔවුන් ජීවිතයේ අවසන් අතරතුර තබා ගැනීමට වග බලා ගන්න. ඒක නම් ඇත්ත කතාව. ගොඩක් කට්ටිය ඇලවල් වලට දානවනේ. ඒක කරන්න එපා කියලා තමයි කියන්නේ. එහෙනම් අපි කොහොම රෙජිස්ටර් කරගන්න කියලා. මේකේ තියෙනවා බෑන්ඩඩ් ෆිෂ් රෙජිස්ට්‍රේෂන් ෆෝම්. යටින් තියෙනවා ලින්ක් එක. ඊට පස්සේ පල්ලෙන් තියෙනවා ඔබ ළඟ තහනම් මත්ස්‍යයන්ට මොන්ස්ටර් මත්ස්‍යයන් මෙම ලින්ක් එක මගින් ලියාපදිංචි කරන්න. මං ගාව දැනට නෑ මේ මෙහෙම තහනමට ලක් වෙච්ච කට්ටිය. ඒ කියන්නේ මං ගාව පිරානස් නෑ, රෙඩ් ලයින්ලස් නෑ. රෙඩ් ලයින් කෙනෙක් හිටියේ නෑ. ගන්න හිටියා ගත්තේ නෑ. උනාට වෙලාවට ගත්තේ නැති.
මේකේ තියෙනවා මුලින්ම මොකද්ද Gmail එක දාන්න. උඩින් ඔයගොල්ලන්ගේ ඔටෝම වැටේ Gmail එක. ඔයා ලොග් වෙන Gmail එක වැටේ. ඊට පස්සේ තියෙනවා email එක. ඒක දාන්න ඒක ඔටෝ වැටෙනවා. name with initials. මම මේක නිකන් පුරවන්න සබ්මිට් කරන්නේ මොකද මං ගා මේ මාළු නෑ. name with initials කියන්නේ මුලකුරු සමග ඔයාගේ නම. මම ගත්තොත් එහෙම K L D I sub නින්දු ඔහොම තමයි නම දාන්නේ. කියන්නේ මුලකුරු ටික කැපිටල් දාලා කියන්නේ ඩොට් තියලා අර සම්පූර්ණම නම නෙමෙයි. එහෙම දාලා ඉවරලා ඔයගොල්ලන්ගේ ගෙදර ඇඩ්‍රස් එක ලියන්න ඕන. ඒ කියන්නේ ඇඩ්‍රස් එකක් විදිහට උදාහරණයක් ගත්තොත් එහෙම අංක 22 ජයමාවත කොළඹ 7 වගේ දාන්න පුළුවන්. නැත්තම් D11 දෙහියෝවිට එහෙම දාන්න. ඊට පස්සේ යටින් තියෙන රූපය අම්මන්නයාගේ ඇලිගේටර්කාගේ රෙඩ් ලයින් ගේ පිරාණගේ ලොකු රකතිරයක් ගහලා තියෙන්නේ. ඊට පස්සේ මොබයිල් නම්බර් එක කියන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න. ඊට පස්සේ දිස්ත්‍රික් එක කොළඹ ගම්පහ ඒ ටික තියෙනවා. චූස් දාලා ඉවරලා මේකෙන් ඔයාට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඩිවිෂන් එක. ඩිවිෂන් එක කියන්නේ පළාත. ඩිස්ට්‍රික්ට් කියන්නේ දිස්ත්‍රික්කේ, ඩිවිෂන් කියන්නේ පළාත. ඔය තියෙන්නේ. මොනවම තමයි දාන්නේ. ඊට පස්සේ තියෙන number of piranha fish. number of alligator fish. ඒ කියන්නේ ඔයා ගාව ඉන්න මත්ස්‍ය සංඛ්‍යාව. ඒ කියන්නේ පිරාණා නම් 4 දෙනෙක් ඉන්නවා 4යි 3 දෙනෙක් ඉන්නවා 3 දෙනා එහෙම. ඇලිගේටර් ගාලත් එහෙම number of knife fish. ඒකෙත් දාන්න ඕනේ. ඉන්න මාළු සංඛ්‍යාව. ඊට පස්සේ number of red line snake head fish. ඒත් ගන්න. location Google map එකෙන් දාන්න පුළුවන්. ඒ කියන්නේ map එකේ link එක එතනට දාන්න ඕනේ. මොකක් හරි මේ වුණොත් එහෙම ගෙදරට හොයාගෙන ඉන්නේ ඔන්න ඕකෙන් තමයි. ඊට පස්සේ මං ගාව මාළු නැති හින්දා මම ෆෝම් එක ක්ලියර් කර ගන්නවා. මේ විදිහට තමයි fish registration එක කරන්නේ. මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ මේවට බය වෙලා ඉවරලා ඇලවල වලට නම් දාන්න යන්න එපා. මොකද අහු වුණොත් එහෙම අහු වුණත් නැතත් කොහොමත් ඔහොම වැඩ කරන්න යන්න එපා. අහු වුණොත් එහෙම ලොකු දඩයක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ 25000ක් 50000ක් කරත් වඩා ලොකු ගණන් දඩයක් ගහන්න පුළුවන්. මොකද කිව්වොත් එහෙම ඔයා එක මාළුවෙක් දැම්මත් තව කවුරු හරි තව මාළුවෙක් දැම්මොත් එහෙම ඒක බෝ වෙලා ඉවරලා ලොකු කේස් එකකට යනවා. අභිජන්නේ වෙලා ඊට පස්සේ ලංකාවේ වැඩ තුරවල හැදිලා ලංකාවේ මාළුත් නැති කියලා උනුත් නැති වෙන කේස් එකක් තමයි ඕක. එහෙනම් බොයිස් අදට මෙතනින් වීඩියෝ එක ඉවරයි. මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඔක්කොටම good bye.